ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ආත්මාරක්ෂාවට යයි සාධාරණීකරණය කරමින් G7 සංවිධානයේ නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. එක්සත් ජනපදයේ සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය සිදු වූ බවද හිටපු ජනාධිපතිතුමා සඳහන් කර සිටී. රුසියාවේ සාන්ත පීටර්බර්ග්සි පැවති වැල්ඩයි සාකච්ඡා සමාජයේ වටමේස සාකච්ඡාවට එක්කමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියා. ගෝලීය පිළිවෙල හැඩගැස්වීමට ආසියාවේ, අප්‍රිකාවේ, රුසියාවේ හා ලතින් ඇමරිකාවේ බල කණ්ඩායම් රාජ්‍යනවන ක්‍රියාකාරීන්, හමුදා ක්‍රියාකාරීන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික සංවිධානවලට වගකීමක් තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා. ඉන්දු පැසිෆික් කලාපයට පැසිෆික් කලාපයේ පැහැදිලි සීමාවක් නොමැති බවත්, තායිවානයේ චීනයේ කොටසක් බව පිළිගෙන ඇති බැවින් ඉන්දියානු සාගරයට සම්බන්ධ වීමට කිසිදු කැමැත්තක් නොමැති වීම ගැටලුවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටී.